අපිට තියෙන ඔලිම්පික් පදක්කම් දෙකයි 1948 ඩන්කන් වයිට් ක්‍රීඩකයා ඒ වගේම 2000 වසරේදී සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවන්ගෙන් පමණයි. මම ප්‍රදීප් නිශාන්ත ජාතික විසුකිරීමේ පුහුණුකරු වශයෙන් තමයි ඒබල් ක්‍රීඩාවේ පැරා ක්‍රීඩාවේ දෙකේ මම ක්‍රීඩා පුහුණු කටයුතු කරනවා. ඇත්තටම ප්‍රකාශයක් කරන්න හිතුනේ ඊයේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිතුමා සඳහන් කරනවා දැන්ට කීර්තියක් ගැනත් තියෙන්නේ ඒබල් ක්‍රීඩක ඩන්කන් වයිට් මැතිතුමා සහ සුසන්තිකා ක්‍රීඩිකාව කියලා. ඇත්තටම මේ ඔබතුමාට අමතක වෙලා තියෙනවා 2020 වසරේදී 2016 වසරේ පැරා ඔලිම්පික් ක්‍රීඩාවලදී විශිෂ්ට ජයග්‍රහණයක් ගේන දිනේෂ් ප්‍රියන්ත හෙලත් ක්‍රීඩකයා ලෝක වාර්තාත් සමගදම ඇත්තටම අපිට මෙඩල් පිපාසයක් තියෙන අවස්ථාවක තමයි රටේ කොවිඩ් වසංගතයේ තියෙන අවස්ථාවක තමයි පදක්කම ගේන්නේ. ඒ වගේ සමිත දුලාන් ක්‍රීඩකයාත් ඒ අවස්ථාවේදී ලෝකවල පදක්කමකට යනවා. ඒ නිසා ඒ වගේ දුලාන් ක්‍රීඩකයා දැන් මාස 6ක් ගත වෙනවා. පැරා ඔලිම්පික් ක්‍රීඩාවලදී රෙදි පදක්කම දිනා ගන්නවා. මෙම ක්‍රීඩාවේදී දෙකක් හැටියට දකින්න එපා නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිතුමනි. මොකද මේ ක්‍රීඩාව එකම රටක එකම ක්‍රීඩාංගණයක පවත්වන්නේ මේ දෙගොල්ලම සම කරන්න ඕන නිසා. ඒකින්ද ඔබතුමාට අමතක නේද ඊටමත් මම කනගාටුවට පත් වෙනවා.